ක්‍රිප්ටෝකරන්සි කියන්නේ. කොහොමද මේව හැදිලා තියෙන්නේ? කවුද මේව මුලින්ම වැළුවේ? කොයි කාලෙද මේව වැළුවේ? මොන විදිහටද මේව කියන්නේ? මොකක්ද එක්ස්චේන්ජ් එක කියන්නේ? ක්‍රිප්ටෝකරන්සි සහ එක්ස්චේන්ජ් එකක් අතර තියෙන වෙනස. එක්ස්චේන්ජ් කියන්නේ එක්ස්චේන්ජ් එක අපිට අවශ්‍යයි. Binance exchange के ऊपर जो ट्रेड बिटकॉइन वाला भी करना ट्रेड एक्सचेंज के किसी पामना मतलब अंडा पे ट्रेड ट्रेडिंग क्या अब दन काढून आता दन शा राइट सादरिන් මාදරින් ඔයාලා හැමෝම ක්‍රිප්ටෝ වර්ල්ඩ්ස් channel එකට පිළිගන්නවා. අද අපි කරන්න යන්නේ ක්‍රිප්ටෝ කරන්සි සහ ක්‍රිප්ටෝ එක්ස්චේන්ජ් වෙන වෙනම හඳුනා ගන්න යන එක. කියන්නේ අපි අද මේ හැම දෙයක්ම බ්‍රේක් ඩවුන් කරන්න යනවා. ඔයාලට මේ හැම දෙයක්ම හරි විදියට මූලික බේසික් ෆවුන්ඩේෂන් වල ඉඳලා මේ හැම දෙයක්ම හරියට ඉගෙන ගන්න. අපි අද ඒක තමයි කරන්න යන්නේ. රයිට්. බලමු. රෙඩි සිටින වීඩියෝ එකක් තමයි. අපි බලමු ඉදිරියට මොනවද. මුලින්ම අපි බලමු මොනවද මේ ක්‍රිප්ටෝකරන්සි? What is the cryptocurrency? මුලින්ම මේක බලමු. ක්‍රිප්ටෝකරන්සි කියලා කියන්නේ ඩිජිටල් වර්චුවල් money concept. එතකොට මේක ආරක්ෂා වෙලා තියෙනවා ක්‍රිප්ටෝග්‍රැෆි කියලා සිකියුරිටි සිස්ටම්. ට්‍රැඩිෂනල් money සාම්ප්‍රදායික money එක වගේ නෙමෙයි. ඔපරේට් වෙන්නේ බ්ලොක්චේන් ටෙක්නොලොජි එකට ඒක සිස්ටම් එක හැදිලා ඒක තියෙන්නේ ඩිසෙන්ට්‍රලයිස් ඩිජිටල් ලෙජර් එකක තමයි මේ ක්‍රිප්ටෝකරන්සි තැන්පත් කරලා තියෙනවා. අපි ඊළඟට බලමු what is blockchain? blockchain එක කියන්නේ blockchain කියලා කියන්නේ තොරතුරු එකට සම්බන්ධ කර ඇති block කුල ගණනා කර ඇති බෙදා හරින ලද දත්ත සමූහය තොරතුරු එකට සම්බන්ධ කර තියෙන block එක තමයි blockchain එකක් කියන්නේ. එතකොට මේක තුළ තමයි මේ දත්ත ගණනා කරලා තියෙන්නේ. මේක විනිවිද වෙන ආකාරයකට තමයි මේ දත්ත තියෙන්නේ. විකෘති ප්‍රතිෝධ සහ විමධ්‍යගත කර ඇත. එනම් තනි ආයතනයක් පාලනය මේ බ්ලොක්චේන් ක්‍රිප්ටෝකරන්සි නේ බ්ලොක්චේන් තාක්ෂණයක් තමයි තාක්ෂණයක් පාලනය කරන මේක ක්‍රියාත්මක. ඒකත් මේක තනි ආයතනයක් විසින් පාලනය කරන්නේ. මේක විමධ්‍යගත කරලා තියෙනවා. මේක ට්‍රාන්ස්පරන්සි එක කියන එක 100%ම තියෙනවා. හරි අපි ඊළඟට බලමු what make cryptocurrency different from traditional money. Cryptocurrency traditional money එක අතර තියෙන difference එක මොකක්ද මේ කරන වෙනස මේ දෙක අතර තියෙන වෙනස? cryptocurrency ගත්තාම ඒක විමධ්‍යගත කරලා තියෙන්නේ. මේක බැංකුවක් හෝ රජයක් විසින් පාලනය කරන්නේ නැහැ. ඒ ගුප්තකයේ තියෙන ආරක්ෂාව භාවිත කරන්නේ. ඒක සමහර කාලේ සීමිත සැපයුම් ඇති අතර ඒවා උද්දමනයට ඔරොත්තු දෙයි. අපි ඊළඟට බලමු what are the most important cryptocurrency? What are the most popular cryptocurrency? ජනප්‍රියම ක්‍රිප්ටෝකරන්සි විදිහට ගත්තොත් ගෝල්ඩ් නම්බර් 1 එකට යන්නේ බිට්කොයින් තියෙනවා. ඊට පස්සේ ඉතේරියම් තියෙනවා. ඊට බයිනෑන්ස් කොයින් එක, BNB එක, Solana, ඊට පස්සේ තියෙනවා USDT and USDC. ඊළඟට බලමු අපි what is the purpose of cryptocurrency? මොකක්ද මේ ක්‍රිප්ටෝකරන්සි වල අරමුණ? ඒතර මේ ක්‍රිප්ටෝකරන්සි පාවිච්චි කරන්න පුළුවන් ඔන්ලයින් පේමන්ට් වලට, long term investment නිකන් කම්පැනි එක කොටස් මිලදී අරගෙන තියන් ඉන්නවා. ඊට පස්සේ ට්‍රේඩ් කරන්න පුළුවන්. රෙමිටන්ස් වලට, ස්මාර්ට් කොන්ට්‍රැක්ට්ස් and decentralized applications වලට. එතෙන් යම් NFTs and Web3 ecosystem වලට මේ ක්‍රිප්ටෝකරන්සි පාවිච්චි කරනවා. අපි ළඟට බලමු so what is this all coins? කියන්නේ
මොනවාද මේ ඕල් කොයින්ස් කියන්නේ කියලා. අපි ගත්තාම බිට්කොයින් හැර අනිත් හැම කොයින් එකක්ම අපි සලකන්නේ ඕල් කොයින් එකක් විදිහට. ඒ කියන්නේ විකල්ප කොයින්ස් බිට්කොයින් විතරක් නෙමෙයි කොයින්ස් වර්ග ගණනක් තියෙන ඒ කොයින් අනිත් කොයින්ස් හඳුන්වන්නේ ඕල් කොයින් කියලා තමයි. ඒකට ETH, ADA, Dogecoin, XRP, BEP ඔය විදිහට කොයින් වර්ග රාශියක් තියෙනවා. ඒතර මේ කොයින් හඳුන්වන්නේ ඕල් කොයින්. බිට්කොයින් එක හැර අනිත් හැම කොයින් එකක්ම හඳුන්වනවා අපි ඕල් කොයින් කියලා. ඊළඟට බලමු ස්ටේබල් කොයින් කියන්නේ. ස්ටේබල් කොයින් කියලා කියන්නේ එක්සත් ජනපද ඩොලරය වැනි ස්ථාවර වත්කම් වලට වටිනාකම ඇති ක්‍රිප්ටෝකරන්සි වල තමයි ස්ටේබල් කොයින් කියලා කියන්නේ. උදාහරණයක් ගත්තම USDT, USDC. ඇමරිකන් ඩොලර් එක ගත්තාම USD කියන්නේ ඇමරිකන් ඩොලර් එක. එතකොට ඇමරිකන් ඩොලර් එක සම්බන්ධව යන ක්‍රිප්ටෝ කරන්සි එක තමයි USDT සහ USDC. ඊට පස්සේ BUSD කියලා. එතකොට මේ ඔක්කොම ඇමරිකන් ඩොලර් එකත් එක්ක බැඳී යන ක්‍රිප්ටෝ කරන්සි තමයි. මොකද ක්‍රිප්ටෝ ගණිත කරනකොට අපිට මේ USD පාවිච්චි කරන්න බෑ. අපිට එතකොට හැමතිස්සෙම අපි එක්ස්චේන්ජ් එක ගනුදෙනු කරනකොට මේ කොයින් එකක් බැඳිලා තියෙන්නේ. මේ කොයින් වර්ග දෙකක් කපල් ජෝඩු තමයි යන්නේ. එතකොට අපි USDT හෝ USDC හෝ BUSD ඒ වගේ කොයින් එකක් එක තමයි අපි BNB ගත්තාත් XRP ගත්තාත් එතනින් ගියාම Solana ගත්තාත් Bitcoin එක ගත්තාත් මොන දේ ගත්තත් එයා USDC හෝ USDT එකත් එක්ක BUSD එක බැඳිලා තමයි යන්නේ. කරන්සි දෙකක් එකට තමයි පාවිච්චි වෙන්නේ. ඒවා අනික ක්‍රිප්ටෝ වත්කම් හා සසඳන විට අඩු අස්ථාවරත්වයක් ලබා දෙයි. ඒ කියන්නේ මේ ස්ටේබල් කොයින් අනිත් ක්‍රිප්ටෝ කරන්සිත් එක්ක ගන්නකොට ඒ කියන්නේ ඒවා අස්ථාවරත්වය අරවට වැඩිය අඩු. තවත් ප්‍රධාන දෙයක් තමයි මොකක්ද මේ මයිනින් කියලා කියන්නේ. එතකොට මේ ක්‍රිප්ටෝ කරන්සිත් එක්ක බැඳිලා යන තව දෙයක් තමයි බිට්කොයින් මයිනින්. මේවා මේ ප්‍රොඩියුසින් මොකක්ද මේ මයිනින් කියලා? මයිනින් කියලා කියන්නේ බ්ලොක්චේන් හි ගනුදෙනු වළංගු කිරීම සඳහා පරිගණක සංකීර්ණ ගණිතමය ගැටලු විසඳන ක්‍රියාවක්. ඒ කියන්නේ මේ බ්ලොක්චේන් සිස්ටම් එකත් එක්ක ගනුදෙනු වළංගු කිරීම සඳහා ඒ කියන්නේ පරිගණක වලින් තමයි මේ ක්‍රිප්ටෝ කරන්සිස් ප්‍රොඩියුස් කරන්නේ. මේවේ මේ ටෙක්නොලොජි එක කරන්න තමයි කිරීම තමයි මේ මයිනින් කියලා කියන්නේ. මයිනින් වල ප්‍රතිඵලයක් තමයි ක්‍රිප්ටෝ මයින් කරාම ලැබෙන්නේ ක්‍රිප්ටෝ කරන්සි. කියන්නේ මොනවාම හරි කරන්සි එකක් තමයි අපි මයින් කරලා අරගන්නේ. හරි මේ මයිනින් කියන එකේ මම එළිම ඉංග්‍රීසි අර්ථය දෙන්නම්. මොකද සිංහල අර්ථය දෙක ටිකක් තේරුම් ගන්න සාමාන්‍ය අපහසු වෙන්න පුළුවන්. ඒතර මයිනින් කියලා කියන්නේ අපේ ඉංග්‍රීසි වලින් බැලුවොත් mining is the process where computer solves complex mathematical problems to validate transactions on blockchain. Mines receive crypto as a reward. ඒ කියන්නේ මයින් කරලා ඒකේ අවසාන ප්‍රතිඵලය අපිට ඒක ක්‍රිප්ටෝ කරන්සි තමයි මයිනින් එකේ අවසාන ප්‍රතිඵලය විදියට අපිට හම්බ වෙනවා ක්‍රිප්ටෝ කරන්සි. ඊළඟට බලමු මේ ස්ටේකින් කියන්නේ මොකක්ද කියලා. ස්ටේකින් යන මෙහෙයුම් සඳහා සහාය වීම සහ ප්‍රතිඵලය උපයා ගැනීම ප්‍රතිඵලය ලබා ගැනීම තමයි ස්ටේකින් කියලා කියන්නේ. මේකෙදී මෙන්න මෙහෙම කියනවා ඉංග්‍රීසි වලින් staking is locking your cryptocurrency in a blockchain network to support operations like validating transactions and earn rewards. අපි ඊළඟ බලමු මේ cryptocurrency ආරක්ෂිත කියන එක. මේ cryptocurrency ආරක්ෂිතයි. නමුත් අවදානම් නැත්තේ නෑ. මොකද මේවා හැකර්ස්ලෙන් හැක් කරන්න පුළුවන්, සාමාන්‍යයෙන් වංචා කරන්න පුළුවන්. එතකොට ඒ වගේ දේවල් ස්කෑමර්ස්ලා ඉන්නවා. එතකොට ඒ වගේ දේවල් මේ අස්ථාවරතාවයන් තියෙනවා. ඒකට හේතුව තමයි මේ ක්‍රිප්ටෝකරන්සි ඇවිල්ලි ඉවර වෙලා දුර්වල ගබඩාකරණයක් කරලා තිබ්බොත් තමයි මේක මෙහෙම වෙන්න පුළුවන්. එතකොට මේ ක්‍රිප්ටෝකරන්සි මේව ආරක්ෂා කරගන්න නම් අපි මේවට ක්‍රම යොදන්න. මේකේ ඇවිල්ලි ඉවරලා අරගත්තොත් මේක අනාරක්ෂිත බවක් වෙන්න පුළුවන්. බොහෝ වෙලාවට මේ දුර්වල ගබඩා කිරීමක් කරලා විදින් poor storage practice එකක් තිබුණොත් තමයි මේක අනාරක්ෂිත බවක් තියන්න පුළුවන්. නමුත් මේකට අපිට භාවිතා කරන්න පුළුවන් හොඳ security system එක ක්‍රම තියෙනවා. ඒවා තමයි ඇවිල්ලි වෙලා using trusted exchange. කියන්නේ
විශ්වාසදායී exchange එක අපි ක්‍රිප්ටෝ ගනුදෙනු කරන එක සහ cold wallet. cold wallet වල අපිට පුළුවන් අපි ළඟ cryptocurrency විශාල ප්‍රමාණයක් තියෙනවා කියලා ඩොලර් 10,000ක වගේ 10,000ක විතර විශාල cryptocurrency ප්‍රමාණයක් තියෙනවා නම් අපිට පුළුවන් මේ cool wallet කියලා තියෙනවා. ඒවා මිලදී අරගන්න. cool wallet එක මිලදී අරගෙන ඒවා අපිට අපේ මේ cryptocurrency temper කරලා තියන්න පුළුවන්. ඒ cool wallet එකේ තියෙන cryptocurrency ඒවා කාටවත් ගන්න බෑ. ඒවා ආරක්ෂිත වෙන්න වෙනම ක්‍රම තියෙනවා. ඒවා ආරක්ෂිතයි. ඒ දේවල් කිසිම කෙනෙක්ට ඒ cool wallet වල තියෙන cryptocurrency අරගන්න බෑ. අපි බලමු ඉදිරියේදී මොනවද මේ cool wallet කියලා කියන්නේ. හරි අදෝනේ. එහෙනම් හැම ඊළඟ වීඩියෝ එකෙන් ලයික් කරලා subscribe කරලා notification on කරලා තියා. වැදගත් කරුණු රසක් ඊළඟ වීඩියෝ එකකින් අපි කතා කරමු. මොනවද මේ වැදගත් කරුණු? candlestick ගැන, candlestick pattern ගැන, candlestick pattern ක්‍රියා කරන්නේ කොහොමද කියන එක ගැන. මේවා read කරන්න කොහොමද? මේවා හඳුනගන්නේ කොහොමද කියන එක ගැන. bullish and bearish candlesticks කියන්නේ මොනවද? three continuation pattern කියන්නේ මොනවද කියන එක ගැන. falling three methods, doji candlestick patterns, definitions of the doji, using candlestick pattern in the crypto trading, indicators ගැන, analyzing the different time frames සහ risk management. මේ හැම කරුණක් ගැනම අපි ඩීප්ලි කතා කරමු ඊළඟ වීඩියෝ එකේ. හරි එහෙනම් මම ඊළඟ වීඩියෝ